ඔන්නති විමල් වීම වංශ නේද විමල් වීරවංශ ඉතින් සතියට එකක් අනිවාරෙන් නිවස් එකක් මවනවා නේද ඉතින් මේ විමල් වීරවංශගේ මේ ගැන කසුකුසුවක් ඉතින් නම තියානේ ඔන්න විමල් වීරවංශගේ අන්තිම තුරුම්පුවත් පරාදයි මෙන්න මෙහෙම තමයි ටයිටල් එක තියෙන්නේ බලමු වැඩිදුරට මොනවද තියෙන්නේ කියලා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ඉන්දියාව සමග ඇතිකරගෙන තිබන අවබෝධතා දිවසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය 17 වෙනිදා කියන්නේ අද දින තීන්දුව කළා තියෙනවා. හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කරන ලද මෙම මිනිස් අයිතිවාසිකම් පෙත්සම් අද දින අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. අදාළ පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිඥවරයා විසින් මතු කළ මූලික විරෝධතාවල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට තීන්දුව කළා. ඉතින් අනේ මන්ද ඉතින් විමල් වීරවංශ ඊට පස්සේ ගම්මන් පිළ ඔය සෙට් එකම මට මේ සාමාන්‍ය ජනතාව විදිහට අපිට පේන්නේ එකම බෝට්ටු. ඒගොල්ලෝ එක එක දේවල් මවනවා, බිල්ලෝ මවනවා. මේ යන දේවල් පොඩ්ඩක් අඩපණ කරන්න, පොඩ්ඩක් ස්ලෝ කරන්න පොඩි පොඩි බාධක දානවා වගේ තමයි මට රැකිතින්. ඉතින් අපි බලමු මේගොල්ලොන්ගේ ඊළඟ තුරුම්පුව දැන් අන්තිම තුරුම්පුව පරාදයි කියලා තියෙන. දැන් බලමු ඉතින් තුරුම්පු මවනවා මේගොල්ලෝ ඕගොල්ලෝගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා අනිවාර්යෙන් subscribe බටන් එක ඔබන්න අමතක කරන්න එපා. හැමදෙම දැකගන්න මාහිමේ එහා ලොවක හොඳ